මං අද ඔයාට oven එක නැතුව ලිපේ තන්දූරි චිකන් හදන හැටි කියලා දෙන්නම්. මේක මාරම ලේසි හදන්න. බත් පාන් රොටි ඕනෙම එකකට ගැලපෙනවා. එන්නකො එහෙනම් අපි හදන විදිය බලමු. මුලින්ම අපිට කටු රහිත චිකන් ග්‍රෑම් 350ක් ඕන වෙනවා. හොඳට පිරිසිදු කරලා මේ වගේ ටිකක් ලොකු කෑලි කපා ගන්න. දැන් අපි මේකට ඕනේ ස්පයිසස් ටික දාගමු. මුලින්ම මම මිරිස් කුඩු තේ හැඳි එකමාරක් දාගන්නවා. ඊළඟට අපි කොත්තමල්ලි කුඩු තේ හැඳි එකක් දාගමු. ඊළඟට මම මේ දාගන්නේ සූදුරු කුඩු තේ හැඳි එකක්. සූදුරු කුඩු දැම්මහම මාරම සුවඳයි මේක. කහ කුඩු තේ හැඳි කාලකුත් දාගමු ඊළඟට. ඊට පස්සේ මම මේ දාගන්නේ තන්දූරි මසාලා. සුපර් මාකට් වලත් මේක අපිට ගන්න පුළුවන්. මේක ඉන්දියන් කෑමක් නිසා තන්දූරි මසාලා මේස හැන්දක් දාගන්න. එතකොට හරිම රසය ගන්න පුළුවන්. කෑම එක රස කරන්න නැතුවම බැරි ලුණු රස අනුව දාගමු. ඊළඟට අපි මේකට හොඳට චූටි වෙන්න තලාගත්තු සුදු ලුණු සහ ඉඟුරු මේ සැඳි එක ගානේ දාගමු. ඊට පස්සේ මම මේ දාගන්නේ මුදවපු කිරි නැත්නම් රස නොකල යෝගට් උනත් ඔයාට දාගන්න පුළුවන් ග්‍රෑම් 100ක්. අපි මේ හදන්නේ ඉන්දියන් චිකන් රෙසිපි එකක් නිසා මේ පාට රස හොඳට ගන්න පුළුවන් මේ විදියටම අවශ්‍ය දේවල් ටික දාගන්න. ඊට පස්සේ අන්තිමටම අපි දෙහියුෂ තේ හැඳි එකක් දාගමු. දැන් මේ දාගත්තු දේවල් ටික හොඳට චිකන් වල දැවටෙන විදියට මික්ස් කරගන්න ඕනේ. විනාඩියක් විතර හොඳට මික්ස් කරගන්න. අපි මේක විනාඩි 15ක් විතර මැරිනේට් කරගමු. ඔයාට වෙලාව තියෙනවා නම් පැය 3-4ක් වුණත් මැරිනේට් කරගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාගෙන. දැන් ඊට පස්සේ අපි චිකන් කෑලි ටික මේ වගේ බාබකියු ස්ටික්ස් වල ගහගන්න ඕනේ. මේ විදියට මට 4ක් හදාගන්න පුළුවන් වුණා. අපි චිකන් කෑලි කපා ගන්න විදියට තමයි ප්‍රමාණය වෙනස් වෙන්නේ. මේ ඉතුරු වෙලා තියෙන මිශ්‍රණය විසික් කරන්න එපා. අපි චිකන් ටික හදාගනිද්දි මේක ඕන වෙනවා. දැන් අපි නන් ස්ටික් පෑන් එකක් ලිපේ තියලා මධ්‍යම ගින්දරේ රත් කරගමු. ඒ අතරතුර අපි තෙල් මේස හැඳි එකක් මේකට දාගන්න ඕනේ. තෙල් ටික රත් වුණාට පස්සේ අපි තන්දූරි චිකන් ටික මේක උඩින් තියාගමු. අපි මේක සැරින් සැරේ පැත්ත හරව හදාගන්න ඕනේ. උඩ පැත්තට ආයේ චිකන් මැරිනේට් කරපු ඒ තන්දූරි මිශ්‍රණය ගාගමු. මේ විදියට දෙපැත්ත හරව විනාඩි 15ක් විතර අපි මේ චිකන් ටික හදාගන්න ඕනේ. ගින්දර අඩුවෙන් තියාගන්න නිසා මේක කර වෙන්නේ නැහැ. හොඳට පහේ ටික අල්ලලා හරිම රසට තියෙනවා. ඊළඟ චිකන් ටික හදාගන්න කලින් අපි අනිවාර්යයෙන්ම පෑන් එක ටිෂු එකකින් පිහදගමු. නැත්නම් කලින් ඒවවල පහේ ඒ වගේම කිරි නිසා මේක ඉක්මනට අඩිය අල්ලන්න බලනවා. සාමාන්‍යයෙන් තන්දූරි චිකන් හදද්දී රතු පාට කලරින් දානවා. ඉතින් ඔයා කැමති නම් කලරින් දාන්න පුළුවන්. මම නම් දැම්මේ නැහැ අද. ඉතින් ඔයාලටම පේනවා ඇති රස පෙනුම විතරක් නෙමේ ඇත්තටම හරිම රසට තියෙනවා. පෑන් එකේ හැදුවා කියලා නෑ, චිකන් ටිකත් හොඳට තැම්බිලා ඇතුළේ තියෙන්නේ. තන්දූරි චිකන් රොටි එක්ක කන්න තමයි මම නම් වැඩිපුරම කැමති. ඉතින් රොටි විතරක් නෙමෙයි බත් පාන් ඔය ඕන එකක් එක්ක හොඳටම ගැලපෙනවා. හදලා බලලා රස කොහොමද කියන්නකෝ. ආයෙ හම්බෙමු. සුබ දවසක්.